මේ තියෙන්නේ ලෝකේ පුරාම ජනප්‍රිය කාශ්මීරයේ සාම්ප්‍රදායික කාශ්මීර් චායි එක. එහෙම නැත්තම් මේකට පින්ක් ටී කියලත් කියනවා. දැක්ක ගමන් ගොඩක් අය හිතන්නේ මේ රෝස පාට ගන්නෙ කලරින් වලින් කියලා. හැබැයි මේකට කිසිම කෘත්‍රිම වර්ණකයක් ඒ කියන්නේ ෆුඩ් කලරින් එකක් පාවිච්චි කරන්නේ නැහැ. මේක පිටුපස්සේ තියෙන්නේ පුංචි විද්‍යාත්මක රහසක්. එයාලා මේකට පාවිච්චි කරන්නේ කාශ්මීර් ග්‍රීන් ටී කියලා විශේෂ තේ කොළ එකක්. අපිට ඒ ග්‍රීන් ටී වර්ගය හොයාගන්න නැති වුණත් ලංකාවේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ග්‍රීන් ටී එකකින් මම මේ කියලා දෙන පියවරවල් හරියටම කළොත් ඔයාලට මේ වගේ පින්ක් ටී එකක් හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේක හදාගන්න විදිය. මුලින්ම භාජනයක් ලිපේ තියලා වතුර කෝප්ප 3ක් එකතු කරගන්නවා. දැන් එනසාල් 3ක්, කරාබු නැටි එකක්, මේ වගේ පොඩි කුරුඳු කෑල්ලක් දාගන්නවා. ඊළඟට අපි මේකට බිරියානි මලක් එකතු කරගන්නවා. මේකට ස්ටෑනිස් කියලාත් කියනවා. මේකෙන් තේයකට ලැබෙන්නේ හරිම විශේෂ නැවුම් සුවඳක්. ඒ වගේම මේ තේ එකේ රස සමබර කරලා තේයකට අමුතු රසයක් ගන්න මේක උදව් වෙනවා. ඊළඟට මේකට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ග්‍රීන් ටී පැකට් දෙකක් එකතු කරගන්නවා. මේකට බ්ලැක් ටී වර්ග හරියන්නේ නැහැ. ඒ නිසා ග්‍රීන් ටී වර්ගයක්ම ගන්න ඕන. දැන් මේ ඔක්කොම තඹ ගන්නවා. දැන් මේ ටික තැම්බෙනකොට ග්‍රීන් ටී වල පාට එළියට එනවා. ඔයාලට පේනවා ඇති මේ වතුර එකේ පාට මේක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. දැන් තමයි මේ ටී එකේ විශේෂම පියවර. දැන් මම මේකට බේකින් සෝඩා තේ හැඳි කාලක් එකතු කරනවා. ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි අපි තේ එකකට බේකින් සෝඩා දාන්නේ කියලා. ඇත්තටම බේකින් සෝඩා තමයි මේ තේ එකේ තියෙන මැජික් එක. සාමාන්‍යයෙන් ග්‍රීන් ටී තැම්බෙනකොට හැදෙන්නේ කහ පාටක්. හැබැයි බේකින් සෝඩා එකතු වුණාම ඒකෙන් අර කහ පාට වෙනුවට මේ වගේ තද රතු පාටක් මතුවෙනවා. ඊට පස්සේ කිරිත් එකතු වුණාම තේ එක ලස්සන රෝස පාටක් වෙනවා. හැබැයි බේකින් සෝඩා තේ හැඳි කාලකට වඩා දාගන්න එපා. එහෙම වුණොත් තේ එකේ රස වෙනස් වෙනවා. දැන් ඔයාලට පේනවා ඇති ටික ටික මේ තේ එකේ පාට වෙනස් වෙනවා. දැන් අපි දාපු වතුර ප්‍රමාණය භාගයක් විතර හිඳුනට පස්සේ මම මේකට අයිස් කැට කෝප්පයක් දාගන්නවා. මෙතනත් පුංචි විද්‍යාත්මක රහසක් තියෙන්නේ. හොඳටම රත් වෙලා තියෙන තේ එකකට එක පාරටම සීතල අයිස් කැට දැම්මහම මෙතන පොඩි ෂොක් එකක් වෙනවා. ඒ නිසා තේ කොළවල තියෙන වර්ණක උපරිමයෙන්ම එළියට එනවා. දැන් මේ විදිහට විනාඩි 5ක් විතර හැන්දෙන් වතුර එක එහා මෙහා කලතනවා. එතකොට මේ ක්‍රියාවලිය ඉක්මන් වෙනවා. දැන් අපි ලිප ඕෆ් කරගන්නවා. ඔයාලට පේනවා ඇති කලින් තිබ්බට වඩා දැන් මේ තේ එකේ පාට ගොඩාක් වෙනස් වෙලා තියෙන්නේ. කලින් තිබ්බ කහ පාට දැන් තද රතු පාටකට හැරිලා තියෙන්නේ. දැන් ටිකක් රස්නේ අඩු වෙලා තියෙන්නේ. දැන් මේ වගේ වීදුරු බෝතලයකට දාගන්නවා. අපිට මේක මේ වගේ වීදුරු බෝතලයක දාලා ශීතකරණයේ සතියක් විතර තියාගන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට මේක ශීතකරණයෙන් එළියට අරගෙන කිරිත් එකතු කරලා අපිට පින්ක් ටී එකක් හදාගන්න පුළුවන්. දැන් මම මේක පාවිච්චි කරලා පින්ක් ටී එකක් හදාගන්න හැටි ඔයාලට පෙන්නන්නම්. මුලින්ම මේ වගේ භාජනයක් ලිපේ තියලා ඒකට කිරි කෝප්ප දෙකක් එකතු කරගන්නවා. ඊළඟට රස අනුව සීනි එකතු කරගන්නවා. දැන් අපි කලින් හදාගත්ත තේ එකෙන් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්නවා. මම මුලින්ම මේස හැඳි 3ක් විතර එකතු කරගත්තා. ඊළඟට නැවතත් මේස හැඳි 3ක් විතර එකතු කරගන්නවා. දැන් ලිප ඔන් කරලා මේ ටික හොඳට කලවම් කරගන්නවා.
දැන් මේ වගේ පෙනේනකං අපි මේක රත් කරගන්න ඕන. මේ වගේ පෙනේනකොට අපි හැන්දකින් කලවම් කරගන්නවා. දැන් පෙනගතිය අඩු වුණාට පස්සේ අපි ලිප් ඕෆ් කරගන්නවා. මේ තියෙන්නේ අපි හදාගත්ත පින්ක් ටී එක. එහෙම නැත්නම් කාශ්මීර් චායි එක. මේකේ රස ගැන කිව්වොත් අපි සාමාන්‍යයෙන් බොන කිරි තේ එක වගේ නෙවෙයි. උකු කිරිවල තියෙන ක්‍රීමි ගතියත් එක්ක එන සාල් බිරියානි මල් වල තියෙන සුවඳයි පැණි රසයි එකතු වුණාම හරි අමුතු රසයක් තියෙන්නේ. සාම්ප්‍රදායිකව මේ තේ එකට ලුණු ටිකක් එකතු කරගන්නවා. ඒක අපේ රසයට ටිකක් ගැලපෙන්නේ නැති නිසා මම මේකට ලුණු එකතු කරේ නැහැ. ඔයාලට කැමති නම් ලුණු චුට්ටක් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ ක්‍රමයට මේක හදලා බලන්න. හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. තවත් රසවත් වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම සුබ දවසක්.